සාදරින් පිළිගන්න අපේ VR2 YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න ඔයාලට අලුතෙන් බයිසිකලයක් ගන්න අලුත් ෆීලිං එක විඳින්න ආස ඔයාලා හැමෝටම ළඟදීම සුභාරංචියක් ඇවිල්ලා තියෙනවා. brand new bike import කරන්න දන්නේ Yamaha සමාගමෙන්. ඉතින් ඔයාලට දැන්ටමත් ඔයාලා දකින්න ඇති social media වල එහෙම FZ version 4 එක, R15 version 4 එක, ඒ වගේම MT50 version 2 එක, ඒ වගේම Race ZR වගේ යතුරුපැදි scooters ගණනාවකින් සීමිත ප්‍රමාණයක් Yamaha සමාගමෙන් ගෙන්නනවා. ඉතින් ඔයාලට මම අද කතා කරන්න හදන්නේ විශේෂයෙන් මේ එන බයික් Yamaha bicycle set එකේ ෆීචර්ස් ටිකක් තමයි පොඩ්ඩක් කතා කරගෙන යන්නේ. ඉතින් මේ අලුතෙන් එන FZ version 4 එකේ එහෙම මම පොඩියට ස්පෙක් ටික කියාගෙන යනවා. අනිත් බයිසිකල් වලත් ස්පෙක් එක කියාගෙන යනවා. ඉතින් ඒ වගේම මේ බයික් සෙට් එකම අලුතෙන් ලංකාවට ආවට පස්සේ හැම බයික් එකකෙම අපේ යාළුවගේ ෂෝරූම් එකට ගිහිල්ලා ඒ හැම එකකම සවිස්තරාත්මක රිවිව් එකක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් version 4 එක එනවා කියලා කිව්වා මේක ස්පෙක් ටික බලාගන්න හම්බෙන්නේ සාමාන්‍යයෙන් බයිසිකල් ඉස්සරහා ඉඳන් පිටිපස්ස වෙනකම් වෙනස් වෙලා තියෙනවා වල දැක්කා. ඉස්සරහා DRL ලයිට් එකේ ඉඳන් හෙඩ්ලයිට් එක, ඒ වගේම හෙඩ්ලයිට් ෂේප් එක, ඒ වගේම පිටිපස්සේ ටේල් ලයිට් ෂේප් එක පවා වෙනස් වෙලා තිනවා. කලර්ස් 3කින් වගේ ලංකාවට එනවා කියලා තමයි දැනට ආරංචිය තියෙන්නේ. ඉතින් ඊට පස්සේ FZ version 4 එකෙන් පස්සේ Yamaha සමාගමේම MT15 version 2 යතුරුපැදිය 14,79,900 මිලකට නියම වෙලා තිනවා. ඒකේ ස්පෙસિෆිකේෂන් ගැන කතා කරොත් එහෙම version 1 MT15 එකට වඩා ABS dual channel සහ ඉස්සරහා USD Fox බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම ඉස්සරහා හෙඩ්ලයිට් එක සහ සයිඩ් ලයිට් එක සාමාන්‍ය ආපු ලයිට් එකම තමයි ඉන්නේ. ඒ වගේම කලර් එක, ඒ වගේම රිම් කලර්ස්, ඒ වගේම මීටර් කන්සෝල් එක ඉඳන් ස්පෙસિෆිකේෂන් වලට අමතරව වෙනස් වීම් වලට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ R15 version 4 එකත් එනවා කියලා ඔන්න කියලා තියෙනවා. 4 එකේ මිල ගැන කතා කරොත් එහෙම 16,54,900ක මිලක් තමයි නියම වෙලා තියෙන්නේ. මේකෙදිත් පරණ version 3 R15 එකට අමතරව ඔප්ෂන් වලට ගොඩාක් ඔප්ෂන් ලැබිලා තියෙනවා. ඉස්සරහා ටෙලිස්කෝප් නෙමෙයි තියෙන්නේ, USD Fox තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒ වගේම මේකේ traction control වගේම dual channel ABS වගේම අලුත්ම ඉස්සරහා ඉන්ටර්ෆේස් එක සම්පූර්ණයෙන්ම වෙනස්කමකට ලක් වෙලා තියෙනවා කලින් R15 version 3 එකට වඩා. මේ ඔක්කොමම මිල ගණන් වෙන්නේ FZ version 2 2019-20 version එකක් ලංකාවට එනවා කියලා කිව්වා. ඒක ලේටස්ට් නවත්තපු කාලෙම නවත්තපු බයිසිකල් එක. ඒකත් ගෙන්නනවා කියලා ආරංචියක් තියෙනවා version 2 යතුරුපැදිය. ඒකේ ස්පෙක් එක නම් කලින් ආපු version 2 FZ වලට සමානයි සම්පූර්ණයෙන්ම, කිසිම වෙනස්කමක් බලා ගන්න හම්බුන්නේ නැහැ. ඒකේ මිල කිව්වේ අපිට 10.69ක් තමයි කිව්වේ ලක්ෂ. එතනින් එහාට FZ version 4 එක 11,98,900ක් වගේම MT50 version 2 යතුරුපැදිය 14,79,900ක් වගේම R15 යතුරුපැදිය 16,54,900ක මිලක් තමයි නියම වෙලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල මේ අලුතෙන් එන Yamaha යතුරුපැදි සියල්ලටම ප්‍රී ඕඩර්ස් ගන්නවා, පෙර ඇනුම් ලබා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් හෝමාගම සුපර් ස්පීඩ් මෝටර්ස් ඉතින් ඔබගේ පෙර ඇනුම ලබා දී බයිසිකලේ එන දවසටම ඉක්මනින් එන නිසා අප්‍රේල් 15 වගේ වෙද්දි මේක එනවා කියලා කියනවා කට්ටිය. ඉතින් ඒ වෙද්දි ඔයාලට ෆ්‍රී පැකේජ් එකක් එක්කම බයිසිකලේ ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ බයිසිකල් කිහිපේම සවිස්තරාත්මක රිවිව් එකක් මට දැම්ම දෙන්න බෑ. බයිසිකලේ ආවට පස්සේ අනිවාර්යෙන් ඔයාලට මේ ෂෝරූම් එකටම ගිහිල්ලා සවිස්තරාත්මකම හැම බයික් එකකම රිවිව් එක ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් ඔයාලට මේ බයිසිකල් වල ප්‍රී ඕඩර් එක දාගන්න මෙතන උඩින් වෙන නම්බර් එකට කතා කරලා ප්‍රී ඕඩර් එක දාන්න පුළුවන්කම තියෙනවා. හෝමාගම සුපර් ස්පීඩ් මෝටර්ස් වෙතින් ඔබගේ යතුරුපැදිය වෙන් කරවා ගන්න පුළුවන්. ඊට අමතරව අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. මොකද අපි ආපු ගමන් බයික් ටික ආපු ගමන් ඔයාලට ෆුල් රිවිව් දෙනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැම ආපු ගමන් හැම වීඩියෝ එකක්ම බයික් එකේ ලබා දෙන්න අපි කටයුතු කරනවා. බොහොම ස්තුතියි.